වෙනස් වල නාතර තරගය ආරම්භ වී තිබෙන්නේ කාලය ආරම්භ කර තිබෙනවා මොහමඩ් අල්ෆාන් ප්‍රථම පන්දුව ආරේ ක්‍රියාත්මක කරන්නට ගැඳවා තිබෙන ක්‍රීඩකයා ප්‍රථම පන්දුවටම රමණීය ෆ්ලික් පාරක් කෙල කරේ කෙසේ වෙතත් උඩ පන්දුවක් ලෙසයි පන්දුව ඇදී ආවේ අශාන්ත ලෙපා ඩිපිස්කාලේ කලාපේ උඩ පන්දුව සුරකිව රැක ගන්නට සමත්කම් දක්වනවත් සමගම ජීවන් මාලන් මොහමඩ් අල්ෆාන් ප්‍රථම පන්දුව තුලදීම කඩුල්ලක් තවා ගන්නට සමත්කම් දක්වා මේ තරඟ මාලාව පුරාවටම සිය පන්දුවේ දස්කම් 20කම් අතර සිට ක්‍රීඩකයා මේ තරගය තුලත් පළමු දිවෙන අල්ෆාන් පන්දුව යොමු කරන්නට වේගවත් පහරක් කෙල්ල කරන පිටේ පිටතාග්‍රේ දැවුනේ පන්දුව ගමන් කරන තර්ඩ් මෑන් දෙස සංජුතාතු තර්ඩ් මෑන් කලාපේ රඳුපා තිබෙනවා එක ලකුණක් ලබා ගන්නවා යනුව එවර පායින්න හැර යන පන්දුවක් යොමු කරේ වමත් මදුවේග පන්දු යවන ක්‍රීඩකයා මොහමඩ් රාෂිද්ගේ පාදයේ ඉලක්ක කරේ කෙසේ වෙතත් ඉලක්කය වැරදි යනවත් සමග පායින්න හැර යන පන්දුවක් බවටයි පත්වන්නේ එම ලකුණත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු දෙකේ සීමාවේ රැඳී පවතින්නේ එවර මොහමඩ් රාෂිද් ඉන්සයිඩ් අවුට් පහරක් කෙල කරන ප්‍රදර්ශනාත්මක පන්දු රැකීමක් නිසක වශයෙන්ම මේ තරගය වෙනත්ම මාවතකට රැගෙන යන්නට හැකියාවක් තිබෙනවා ජීවන් මාලන් මේ පන්දු රැකීම ඉතාමත් විශිෂ්ට පන්දු රැකීමක් එවර ප්‍රසන්න දාම්මිකගෙන් දස්කම් අතර සිටි ක්‍රීඩකයා එවර ලොෆ්ට් ඩවුන් රයිට් පහරක් කෙල්ල කරන අයල් නගින පන්දුව ලෝනෝන් කලාපෙන් ආයත් උඩ පන්දුවක් ලෙස රැක ගන්නවා සුරකිව සාර්ථකයි පන්දුව මෙවර තරමක් වේගය අඩාල කරමින් යොමු කළ ඉතාමත් මැනවින් පන්දු පහර එල්ල කළා පිත්තේ මිහිරිම ස්ථානයේ පන්දුව දැවටුණත් තරමක් වේගය අඩු කරමින් පන්දුව යොමු කිරීම තුළ ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිඵලය තාරකට ලබා ගන්නට හැකියාවක් ලැබුණා. දැන් තුන්වන විකටුවත් බිඳ වැටෙනවා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 6ක් ලකුණු පූර්ව සටහන් වන විට දැන් ආව පිතිකරුවා මේ දිනවල හොඳ රිද්මේ සිටින පිතිකරුවා මයුර ප්‍රබෝධ ක්‍රීඩා පිරියට සම්බන්ධ වන ක්‍රීඩකයා අතීතය තුළ ජාලියද සිල්වා මහතාගේ නිගම්බෝ ලුක්ස් කණායමේ පිතිකරුවනි ආරම්භ කරමින් කැපී පෙන්න දස්කම් ප්‍රදර්ශනය කළද ක්‍රීඩකයා මයුර ප්‍රබෝධට දැන් වැඩි වගකීමක් පැවර තිබෙනවා වෙනස් බලන ඉනිම ගොඩනගන්නට කණ්ඩායමේ නායකවරයා වීරකෝන් සමග එකතුව සංජුකාන්ත් මේඩියට සාර්ථක ප්‍රතිඵල නතු කර තිබෙන පන්දු යවන්න අද ආබඩ කඩාලෝල හිතුතුනේ තම සීමාවේ සිට සුදානම් ඊළඟ පන්දු යොමු කරන්නට දිවෙනවා දක්වන අත්මතු වේග පන්දු යවන ක්‍රීඩකයා එවර ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරේ ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරේ එනතවත් විකට්ටුවක් බිඳවන්න ඉතාමත්ම සාර්ථක පන්දු යැවීමක නිරත වන්නේ අල්ෆාන් ලබා දුන් පාලනය පීඩනය දැන් මේ දකුණත් මද වේග පන්දු යවන අයලෙසින්ම එල්ල කරනවා ප්‍රබල වේනෝස් ක්‍රීඩකින්ට පිකුරාල් මිතුරුවනි එවුණු වස්සලේදී අති සාර්ථකව දස්කම් පෑ සුපර් ෆැෂන් ක්‍රීඩකින් 2026 ආරම්භය සමග අධිශය කළ හැකි සුදානම් සංජු එවරොන් රොයි පහරක් කෙල්ල කරන පන්දුව ස්ථානගත කරනවා මැනවින් ඩි මිඩ් විකට් සහ කවුකෝන අතර විශාල ඉඩසක් තිබෙනවා උන්ගේ අභිප්‍රාය මල්පල ගන්නවා මොහොතකට දිලිප් ෂාන්ගේ කැඳවීමත් සමග ද ෆෝන් හවුස් කණ්ඩායමේ නායකවරයා ඉක්මනින් සමද යුතුයි ඔබ මෙම ස්ථානයේ ද ෆෝන් හවුස් කණ්ඩායමේ නායකවරයාට මේ නිවේදනය ඔබ ඉක්මනින් සමද යුතුයි දිලිප් ෂාන් පිටිකරන ලයිස්තුවේ වසරේ කැපී පෙනෙන ඉනිම් දියත් කළ ක්‍රීඩකයා දර්ශනීය ලොෆ්ට් ඩවුන් රයිට් පහර මම මෙයි සඳහන් කළේ මේ දකුණත් පිතිකරුවාගේ කැඳවීම බොහෝ විට යම් වාසිදායක තත්ත්වයක් ආගෙන දෙවියන් ඉදිරි පාදේ මනරම් ලොෆ්ට් ඩවුන් රයිට් පහරක් කෙල්ල කරනවා මේ නිම තුල සිදු කළ එකම යහපත් ක්‍රියාව යාබඩ කඩාලෝල හිතුතුනේ තිබෙනවා රයිඩ් ආමෝද විකට් ආකාරයෙන් නබර වීරකෝන් ඉස්කාකට් පන්දු පහර මැනවින් නෙල කරා වමත් පිතිකරුවා දශක දෙකකට වඩා වැඩි කාලයක් මේ තරග වලල තුල හොඳින් දස්කම් 20කම් අතර සිටින ක්‍රීඩකයා දයාබඩ ක්‍රීඩාලෝල හිතුතුනේ අලංකාර ඉස්කාකට් පන්දු පහරක් කෙල කරේ මේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩකයා රඳවා තිබූ ස්ථාන පිළිබඳව මදුවේග පන්දු යන ක්‍රීඩකයා රවුන්ඩ් විකට් ආකාරයෙන් මීළඟ පන්දු යොමු කරන්නට එවර ඩ්‍රයිව් පහරක් කෙල්ල කරන පන්දුව ගමන් කරන වයිඩ් ලානෝන් කලාපෙට එක ලකුණක් ලැබෙනවා ලකුණු පූර්ණෙම ලකුණ සම්මෙන් යොමු කරන මීළඟ පන්දුව දිලීප් ෂෙහාන් ආකර්ෂණීය ස්කාකට් පහරක් ලකුණු 6ක් කිමි කර ගන්නවා ඩී බෑක්වර්ඩ් පොයින්ට් කලාපෙන් පියකුරාල් මිතුරුවනි ස්කාකට් පහරක් කෙල්ල කරන විට තිබිය යුතු අපූර්වතම ගුණාංගය ඔහුගෙන් දක්නට ලැබුණා දැන් මීළඟ පන්දුවටත් 6 පහරක් කෙල්ල කළොත් දිලීප් ෂෙහාන්ට රුපියල් 2000ක මුදලක් ලබා දෙන වගේ දැනුවත් කළා
ප්‍රසන්න පිළිබඳව හොඳ හැටි අවධානය යොමු කරමින් ප්‍රසන්න එම පන්දුව තුල හොඳ රීඩ් කරමින් පන්දු පහර එල කරේ දකුණත් පිතිකරුවාට එරෙහිව ප්‍රසන්න පිටත දෝලනයක් සහිතව ප්‍රසන්න ධම්මික දිවෙනවා දියුණු තීරණාත්මක පන්දු යොමු කරන්නට එවරත් ලොෆ්ටඩ් ආප්‍රයි පන්දු පහර මැනවින් එල කරා දකුණත් පිතිකරුවා දිලිප්ෂාන් සටන් කාමී ක්‍රීඩකයා දයාවර ක්‍රීඩාලෝලී හිතුතුනි වෙනස් පොළොන්නා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් දියත් කරමින් සිටින්නේ නිසක වශයෙන්ම ප්‍රබල සුපර් පැෂන් ප්‍රීති පන්දු යවන්නන් හමුවේ එම ලකුණු 6ත් සමග මුල් ලකුණු සංඛ්‍යාව යම් ස්ථානයට සම්බන්ධ විය යුතුයි. එවර ප්‍රථම පන්දුවට මොෆ් ට්‍රයි පන්දු පහරක් කෙල කරන පන්දුව ස්ථානගත වන වයිලානා ඔෆ් දෙසට වන්නට එවර දුර්වල පන්දු රැකීමක් මෙවැනි තියුණු තරගයක් තුල මෙවැනි ලකුණු සංඛ්‍යාවක් තුල මෙවැනි පන්දු රැකීම් නිසක වශයෙන් බලාපොරොත්තු නොවිය යුතුයි. මන්ද මේ ශ්‍රී ලංකාවේ ගෙවි ගිය වසරේ ශ්‍රේණිගත කිරීම තුල අංක 1 සහ අංක 2 ස්ථානයේ වගේම ජීවන් මාලන් මේ ක්‍රීඩකයන් සියලු දෙනා වෘත්තිමය මට්ටමේ සැහැල්ලු පන්දු ක්‍රීඩකයන් නිසක වශයෙන්ම ලකුණු 4ක් කිමි කර ගන්නවා ප්‍රථම පන්දුවට මෙවර පහරක් එල්ල කරනවා ඊළ නගිනවා පන්දුව උඩ පන්දුවක් ඇටියට රැකගත්තා සුරැකිව ඩිප්ස් කාලේ ක්‍රීඩකයා දිලිප්ෂාන් ඒ අනුව අවුට් වැදගත් කඩුල්ලක් කිමි කර දුන්නා මෙන්න මෙයයි දුලාඩ් ඒ අත්වැරදීම වෙස්වලාගත් ආශිර්වාදයක් බවට පත් වුණාද යන්න පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුවනවා ගෙවුණු මහව දිගන තරගමාලාවේ ධනුෂ්කගේ උඩ පන්දුව මමත් මාදවේග පන්දු යවන ඉතාමත් තියුණු පන්දුවක් ජොක්ක ලෙන්ති පන්දුව පතිත කරන්නට සමත්කම් දක්වා ආකාරයෙන් මීළඟ පන්දුව වමාත් පිතිකරුවා ඉදිරියේ සාර්ථකයි මෙවරත් වමාත් මාදවේග එෆ්ටා මොහොමද විකට් ආකාරයට හොඳ පන්දුවක් මෙවරත් ඉතාමත්ම තියුණු පන්දුවක් දෝලනය සහිතව පන්දු යවන ක්‍රීඩකයා සූදානම් තිස්සර දේශාන් හමුවේ ප්‍රථම පන්දු යොමු කරන්නට තිබෙනවා එවර ලොෆ්ටඩ් ඔන් ට්‍රයි පන්දු පහරක් කෙල කරනවා තිස්සර දේශාන් කෙසේ වෙතත් උඩ පන්දුවක් ලෙසයි පන්දු ඇදිගේ ලොනෝන් left right arm over the wicket ආකාරයෙන් නමු කළ පන්දුවට දර්ශනීය left down right පහරක් කෙල්ල කරන full length පන්දුවට ලකුණු 6ක් හිමි කර ගන්නවා වමත් පිතිකරුවා පිතිකරන ලයිස්තුවේ තරමක් පමාවි පැමිණියත් තමාගේ දස්කම් නැවතත් උපමට්ටම් කර ගන්නවා මේ වැදගත් හමුවේ ක්‍රියාත්මක කරන්නට දිවෙන ආදාකරණත් මාදවේග එවරත් left down right පන්දු පාර සමීර සඳරුවන් සටන් කාමී වමත් පිතිකරුවා වෙනස් පොළොන්නා සහ පානදුර සුපර් පැෂන් අතර උණුසුම් තරගය තුල කිසියම් හෝ භයංකාර පිතිකරු ඉනිමක් දියත් කරන්නට සැරසෙන ආකාරයක් පෙනියන්නේ මොමඩ් හුදා හමුවේ පිට හයේ පහරවල් දෙකක් එල්ල කරන්නට සමත්කම් යොමු කරන්නට වමත් පිතිකරුවා සමීර සඳරුවන් පහරක් එල්ල කරනවා ඒ ඊළ නගිනවා උඩ පන්දුවක් ඇටියට රැක ගන්නවා සමගම වැදගත් කඩුල්ලක් කට අති වෙනවා රයිඩ් ආමෝද විකට් ආකාරයෙන් එවර වේගය වැඩි කරමින් ක්‍රියාත්මක කළද පන්දුවට අලංකාර ලොෆ්ටඩ් ආෆ්ටරයි පන්දු පහරක් කෙල කරේ වමත් පිතිකරුවා අශාන්ත ලෙපා මැනවින් පන්දු පහර එල කරා ලකුණු 4ක් අත් කර ගන්නට සමත්කම් දක්වා තාරක මදුසංකගේ මුල්ම පන්දුව තුලදී 4 පහරක් කෙල කරමින් අශාන්ත ලෙපා තරමක් මේ තරගය තුල අනතුරු ඇඟිලි රවුද විකට් ආකාරයෙන් තාරක මදුසංක දිවෙනවා මීළඟ පන්දුව අශාන්ත ලෙපා පහරක් කෙල්ල කරනවා ඊළ නගිනවා පන්දුව උඩ පන්දුවක් ඇටියට රැකගත්තා සුරැකිව පන්දු යවූ ක්‍රීඩකයා විසින්ම ඒ අනුව තවත් විකට්ටුවක් බිඳ දමන්නට සමත් වන අපේ කුඩාවැලි මිතුරුවනි දැන් පන්දු 3යි ලකුණු 10යි සුවහසක් ප්‍රේක්ෂකයින් ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා ඇලුම් කරද්දී 2026 ආරම්භය ඉතා උණුසුම් ආරම්භයක් බවට පත්ව තිබෙනයි සිත් නැතිනම් මේ ජාත්‍යන්තර විචාරකයින් පවසන අන්දමට නේල් බයිට් ප්‍රසන්න ධම්මික ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ ධම්මික පැමිණි විකස ලොෆ්ටඩ් ඩ්‍රයිව් පන්දු පහරක් කෙල කරේ පන්දු ඇතියා ලානා කලාපයට රාශිත් රඳවා සිටියව පන්දුව රැකකිට බාරකට ආකාරයේ නාකිල ජයලාත් වමත් පිතිකරුවා ඉදිරියේ යොමු කරනවා හොඳ පන්දුවක් තියුණු පන්දුවක් යොමු කළේ තමාගෙන් බලාපොරොත්තු වුණු සේවය මැනවින් නිස්ස සිද්ධ කළා මේ දකුණත් සමත්කම් දක්වා තිබෙනවා දකුණත් මදවේග පන්දු යවන ක්‍රීඩකයා එවර ලොෆ්ටඩ් ඔෆ් ට්‍රයි පන්දු පහරක් කෙල කරේ තරගයේ ජය ගන්නට හැකියාවක් නැහැ 2025 ත්‍රිශිකා චැලෙන්ජ් ට්‍රොෆි ක්‍රිකට් තරග මාලාවේ දයාවර ක්‍රීඩාලෝල හිතුතුනි විවෘත කාණ්ඩේ අවසන් තරග සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත්කම් දක්වනවා පානදුර සුපර් පැෂන් කණ්ඩායම පරාජයට පත් කරමින් වෙනස් පොළොන්නා කණ්ඩායමට අප ස්තුතිය ප්‍රණාමය පුද කරනවා